අපිට වඩා ලැජ්ජයි. ඉතින් දැන් ඔන්න අපි අයිස් කන්නයි අපි මෙතන. හෙලෝ ගයිස්, ඉතින් කොහොමද ඔයාලට අපි අද ආවේ අපේ කැම්පස් vlog එක. ඉතින් අද අපි ඔයාලට අරගෙන ඉන්නේ ඇත්තටම අපේ කැම්පස් එකේ vlog එකක්. අපි මේ රුහුණේ තමයි අපේ කැම්පස් එක. උනාට අපේ ෆැකල්ටි එක තියෙන්නේ වෙනම කඹුරුපිටියේ ගම්මුදාවේ. ඉතින් දැන් අද අපි ඔයාලට අරගෙන ඉන්නේ අපේ කැම්පස් එකේ කොහොමද කියලා. මොකද ගොඩක් අය රික්වෙස්ට් කරලා තිබ්බා මේ අක්කිය අපිට කැම්පස් vlog එකක් අරගෙන එන්න කියලා. ඒ වුණාට ඉතින් මේක අපේ රුහුණේ කැම්පස් vlog එක නෙමෙයි. මොකද මේක අපේ ෆැකල්ටි එක වෙනමනේ තියෙන්නේ. ඉතින් අපි මේකේ තමයි ඉන්නේ. අපි කැම්පස් එකේ vlog එක ගෙනුත් ඔයාලව හම්බෙන්නම්. මේන් කැම්පස් එකට ගිහිල්ලත් ඔයාලත් එක්ක vlog එකක් බෙදා ගන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මේක තමයි අපේ කැම්පස් එක. අපේ ෆැකල්ටි අපි ගිහින් බලමු මේක මොනවද තියෙන්නේ කියලා. ගයිස් මේක තමයි මේන් ගේට් එක. අපි ඉතින් දැන් ඇතුළට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. හරි දැන් අපි මේන් ගේට් එකෙන් ඇතුළට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් යන්න හදන්නේ අපේ කැන්ටින් එක තියෙන පැත්තට. මේ පැත්ත තමයි අපි කැන්ටින් එක තියෙන්නේ. ඒකට මේ පැත්තේ තමයි මේ ඩිපාර්ට්මන්ට්ස් ටික තියෙන්නේ. ඉතින් අපි දැන් මුලින්ම යන්න හදන්නේ අපේ කැන්ටින් එකට. ගයිස් අපි කැන්ටින් එකට යනවා. අපි දැන් දවල්ට කාලා නැහැ. හොඳටම බඩගිනි. අපි දැන් කන්න තමයි යන්නේ. අපි මොන දේ කරත් අපි කෑමෙන් තමයි මුලින්ම පටන් ගන්න. බඩගිනිය. ඔයාලට මෙතනින් ලස්සන view එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේක හවසට මාරම ලස්සනයි. අපි vlog එක කරන්නේ හරිම ලස්සනට පේනවා. අර පැත්තේ ඩිපාර්ට්මන්ට්ස් ටිකත් එක්ක. හරි දැන් අපි කැන්ටින්ට යන්නේ අපි මෙතන රජමාවතෙන්. මෙතන නැගලා තමයි කැන්ටින්ට අපි යන්නේ. මේ තියෙන අපේ රජමාවත යන්නේ. හරි දැන් අපි කැන්ටින්ට යන ගමන් ඉන්නේ. ඉතින් අපි රජමාවතෙන් උඩට නැග්ග ගමන් අපිට මුලින්ම හම්බ වෙන අපේ ඩීන් ඔෆිස් එක. ඉතින් අපි දැන් ඩීන් ඔෆිස් එකට ඔයාලට පෙන්නන්න මොන වගේද කියලා. යාළුවනේ මේ තමයි අපේ ඩීන් ඔෆිස් එක. ඩීන් ඔෆිස් එකේ එහා පැත්තෙන් ඔයාලට අර යටින් පේන්නේ කැන්ටින් එක. හරි දැන් අපේ පිටිපස්සෙන් පේන්න තියෙන අපේ පරණ කැන්ටින් එක. ඒකට පිටිපස්සෙන් තමයි අපේ අලුත් කැන්ටින් එක තියෙන්නේ. ඉතින් අපි දැන් යන් කැන්ටින් එකට. ඉතින් මේක තමයි අපේ අලුත් කැන්ටින් එක. ඉතින් අපි දැන් මේකෙන් තමයි කෑම ගන්න යන්නේ. මේකේ view එක ගොඩක් ලස්සනයි. ඒක තමයි අපි කිව්වේ මේකට තමයි අපි හැම වෙලාවෙම කෑම ගන්න එන්නේ කියලා. මොකද මේක හරිම ලස්සනයි. එළියෙන් මාර view එකක් පේනවා. අපි ඒකත් බලමු. මේ කෑම ගන්න ආවිලා අපි පොලිමේ තමයි ඉන්නේ. අතරම මේ වල ලැජ්ජයි. මොකද අපිට වඩා ලැජ්ජයි. හරි අපි දැන් කෑම ගත්තා. ඒතරම් අපි දෙන්නම ගන්න ගියේ රයිස් දෙක. රයිස් ඉවර වුණා. අපි ඉන්න පරක්කු වෙලා ඉන්න වෙන්නේදී. ඉතින් මෙතුඩි ගත්තා එළවලු කෑම එකක්. කැන්ටිමේ බත් එක මෙතුඩි ගත්තේ එළවලු කෑම එකක්. මං ගත්තේ රයිස් එක. එකටම ගියා කීයද? 330 ගියා. අපි දන්නේ මේ වෙන වෙනම ගාන කියලා. අපි ෆුඩ් රිවිව් එකකුත් අපි අරගෙන එන්න මේ පැවිසි බලමු. කැන්ටිමේ කෑම. අපි දැන් කාලා ඉවරයි. ඉතින් අපි ගත්තා ස්ක්‍රීන් එකක්. දැන් අපි ස්ක්‍රීන් කන්න යන්නේ. ඉතින් මේ අර අතන තියෙන කැන්ටින් එකේ තමයි දැන් අපි කෑවේ. දැන් අපි අපේ ඩිපාර්ට්මන්ට් කැන්ටින් එක අපි ඉතින් කෑවේ නැහැ. මේ අලුත් අපි ඉගෙන කනවා. ඒ වුණාට ඉතින් අද අපි කෑවේ අලුත් එකෙන්. එතන ලස්සනට තියෙන හින්දා. ඉතින් අපි දැන් යනවා අපේ ඩිපාර්ට්මන්ට් තියෙන පැත්තට. අපි අයිස්ක්‍රීම් එකක අපි ඩිපාර්ට්මන්ට් බලන්න යන්නේ. මේ තියෙන්නේ අපේ කම්පියුටර් පූල් එක. ඉතින් මේකේ ඉඳන් තමයි එක්සෑම් කාලේට අපි පාඩම් කරන්නේ.
ඒ කියන්නේ ඕන කෙනෙක්ට ඇවිල්ලා පාඩම් කරන්න පුළුවන්. තමන්ගේ ලැබ් ගෙනල්ලා පාඩම් කරන්න පුළුවන් ඕන විදිහකට. ඕන විදිහට මගේ ලැබ් ගෙනහලා. තමන්ගේ ලැබ් ගෙනල්ලා ඒ තමන්ගේ බඩුව ඔක්කොම ගෙනල්ලා මේක ඉඳන් පාඩම් කරන්න පුළුවන්. මේක උදේ 7 ඉඳන් රෑ 9 විතර වෙනකන් ඇරලා තියෙනවා. ඉතින් දැන් ඔන්න අපි අයිස් කන්නයි. අපි මෙතන ඉඳගත් ඇවිල්ලා මේ මොකද කකා අපිට වීඩියෝ කරන්නත් අමාරුයි. ඔයාලටත් එපා වෙයි බලන්න ගියාම. ඉතින් පාඩු වෙලා කනවා. අපි මේ කාලේ හම්බ වෙන්නම්. දැන් ආවේ අන්නර පාරෙන්. ඉතින් දැන් අපි හිතාගෙන ඉන්නේ මෙන්න මේ පාරෙන් පල්ලෙහාට ගිහිල්ලා ඔයාලට මේක පෙන්නන්න. එතකොට අපේ හොස්ටල් එකට යන්න තියෙන පාර තමයි අන්න අර පාර. අපි තියෙන බිල්ඩින් එක තමයි ලයිබ්‍රරි එක. එතකොට අතන තියෙනවා කැරම් පූල් එක එහෙම තියෙනවා. ඒ ටික ඔයාලට අපි මෙහි වටේ ගිහිල්ලා ආවම ඔයාලා ටික බලාගන්න පුළුවන් වෙයි. අපි එතකොට ඔයාලට එක මතක් කරන්න. ඉතින් දැන් අපි අපේ ඩිපාර්ට්මන්ට්ස් තියෙන පැත්තට යන්න හදන්නේ. ඉතින් මේක තමයි අපේ කැම්පස් එක. ඉතින් අපේ කැම්පස් එකේ ඇත්තටම රැග් නෑ. ඉතින් අපි ඒ ගැන හරි සතුටුයි නේද? ඇත්තටම එහෙමයි කියන්නේ. මම දන්නේ නැහැ අනිත් කැම්පස් වල කොහොමද කියන්නේ. ගොඩක් අය කියනවා ප්‍රයිවට් කැම්පස් කියන ගොඩක් අය තෝරගන්න හේතුවක් ඒක කියන්නේ රැග් නැති එක. එයාලගේ ගොඩක් ගවර්න්මන්ට් කැම්පස් හැම එකේම වගේ රැග් තියනවලු. මේක ඉස්සෙල්ලා රැග් තිබිලා තියෙනවා නැත්තේ නැහැ. හැබැයි දැන් එහෙම කිසිම රැග් එකක් නැහැ. ඇත්තටම කිසිම රැග් එකක් නැහැ අපිට. නැහැ. ඔයිකින්ද අපි බය නැතුව කියනවා අපේ කැම්පස් එකට බය නැතුව ඉන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම රැග් වලින් එහෙම නැහැ. රුහුණේ රැග් නැහැ. ඉතින් අපේ කැම්පස් එක ලස්සනයි නම් ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා comment කරලා like කරලා share කරන්න අමතක කරන්න එපා. අමතක කරන්න එපා. ඇත්තටම මෙහෙට මාරු හුලඟක් තියෙන්නේ. පුදුම ලස්සනක්. ඒ කියන්නේ අර පේන්නේ අපි කලින් ආපු පාර. අපි කලින් ආව පාර. අපි මේ ඔයාලට මේ පෙන්වන්න ඕන නිසා මේ ඩිපාර්ට්මන්ට් පෙන්වන්න ඕන නිසා මේ පැත්තෙන් එනවා. ඇත්තටම අපිට මේ වැව් ගොඩක් තියෙයි. වැව් ගොඩක් කියන්නේ මේක නම් මොකද? 3ක් විතර තියෙනවා. ඔය එහෙමයි තියෙනවා. ඇත්තටම පට ලස්සනයි. ඉතින් අපේ කැම්පස් එක කියන්නේ මෙහෙමයි. අපේ මේන් කැම්පස් එක මාරම ලස්සනයි. ඉතින් මේක තමයි අපි දැන් ඔයාලට පෙන්වන්න යන පළවෙනි බිල්ඩින් එක. මේකේ තියෙනවා ලෙක්චර් හෝල්ස් කීයක් තියෙනවද අන්සි? ලෙක්චර් හෝල්ස් ටිකක් තියෙනවා. එහෙම අපි හරියටම දන්නේ නැහැ. ලෙක්චර් හෝල්ස් තියෙනවා, එක්සෑම් හෝල්ස් තියෙනවා. එතකොට ඔඩිටෝරියම් එක තියෙන මේකේ. අපේ මේකේ උඩම තට්ටුවේ ඔය කියන්නේ මම දැන් සෙකන්ඩ් ෆ්ලෝර් එකේ තියෙන්නේ মালටි ඩිසිප්ලිනරි ඩිපාර්ට්මන්ට් එක තියෙනවා. ඒකේ තමයි අපිට ඉංග්‍රීසි එතකොට තව මොනවද මැනේජ්මන්ට් ඒ වගේ ඔක්කොම සබ්ජෙක්ට්ස් තියෙන්නේ ඒකේ. ඒකෙන් තමයි ඔක්කොම ටික කරන්නේ. කියන්නේ දැන් මම ET මෙයා IT ඒ හැමෝම මේ ඩිග්‍රී කරන හැමෝටම සේම් ඒ মালටි ඩිසිප්ලිනරි ඒ ඩිපාර්ට්මන්ට් එකේ කොමන් සබ්ජෙක්ට්ස් තියෙනවා ඉගෙන ගන්න. දැන් අපි මොකද්ද? ඊට පස්සේ අපි පෙන්නන්නේ අපේ ඩිපාර්ට්මන්ට් තියෙන බිල්ඩින් එක. ඉතින් ඒකත් පෙන්නගෙන අපි කෙලින්ම යනවා අපේ හොස්ටල් එකට. ඔයාලා අපේ හොස්ටල් වලක් එක අනිවාර්යයෙන්ම බලන්න. බලපු ඇති අපි යාළුවා ආදරෙන් මතක් කරනවා. බලලා නැත්නම් අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. අපි මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එකේ දාලා තියෙන්නේ හොස්ටල් vlog එක. hello guys. ඉතින් මේ ඉන්නේ අපි දෙන්න. අපි දෙන්නගේ වීඩියෝස් කවදාවත් ගන්න වෙන්නේ නැහැ. මෙහෙමයි. අපේ යාළුවෝ ගොඩක් ඉන්නවා අපිට. අපි යාළුවත් මේ කියන්නේ අපි කාත් ඉතින් එයාලා ඇත්තටම මේ අද සෙනසුරාදී දෙන්නෙක් ගෙදර ගිහිල්ලා දෙන්නේ හැමෝම වගේ ගෙදර ගිහිල්ලා. ඉතින් අපි දෙන්න තමයි ඉතුරුනේ. ඉතින් අපි දෙන්නිට. ඉතින් මේ අපි ඉන්න බිල්ඩින් එකේ තමයි ඩිපාර්ට්මන්ට් එකේ තියෙන උඩම එකේ ඔයා දානවා. දැල්දී. හරි මේ අපි ඉන්න බිල්ඩින් එකේ තමයි අපේ ඩිපාර්ට්මන්ට් එක තියෙන්නේ. එතකොට උඩම් ෆ්ලෝර් එකේ තියෙන්නේ ET ඩිපාර්ට්මන්ට් එක. ඊට පස්සේ ඒකේ තමයි ලැබ්ස් තියෙන්නේ ඒවා ඔක්කොම තියෙන්නේ එහෙම. ඊට පස්සේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ තියෙන්නේ අපේ BST ඩිපාර්ට්මන්ට් එක. ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙන්නේ IT ඩිපාර්ට්මන්ට් එක. ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තියෙන්නේ ET ඩිපාර්ට්මන්ට් එකට අදාළ ලැබ්ස් අනම්මනම්. ලැබ්ස් අනම්මනම් තව තියෙනවා. ඒතක ඩිමෝලා ඉන්න
ඩිමෝස්ට්‍රේටර්ස්ලා ඉන්න ඔෆිසස් තියෙන ලෙක්චර්ස්ලා එහෙම එයාලා ඉන්න ඔෆිස් ටිකක් තියෙන මේකෙම ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ. ඉතින් ඒකේ view එක දැන් අපිට උඩට යන්න විදිහක් නැහැ. අද ඉරිදා මේව වහලා තියෙන්නේ. ඉතින් ඔයාලට පෙන්නන්න තමයි මේ ගත්තේ. මොකද එහෙම ඉතින් ඔක්කොම පෙන්නන්න ඕන නැහැ නේ. ඉතින් කොහොමද තියෙනවා අනික මේ වීඩියෝ එකක් දික් වෙනවා. ඒක අපි උඩට ගියේ නැත්තේ. මොකද නැත්නම් අපිට උඩට ගිහලා උනත් පෙන්වන්න පුළුවන්. ඉතින් එකම ටික තමයි තියෙන්නේ. දැන් අපි ඔය කතා කර කර ඉඳලා එළියට ආවා. ඒ බිල්ඩින් ටික. බිල්ඩින් ටිකක් කියනවලු එහා පැත්තෙත් එකක් තියෙනවා තව. ඉතින් ඔහොම තමයි ඉතින් අපේ කැම්පස් එක. ඉතින් මේ ෆැකල්ටි එක නිසා මේක චූටි. ඉතින් ඔය ටික තමයි තියෙන්නේ බලන්න. තව චුට්ටක් තියෙනවා ඉස්සරහට ගිහිල්ලා අපි කෙලින්ම හොස්ටල් එකට යනවා. අපි දැන් ඇතුළට යන්නේ නැහැ. ඔයාලට අපිට තව පෙන්නන්න දෙයක් තියෙනවා. ඒක තමයි අපේ lectures quarters ටික. ඒ ටික ඔයාලට පෙනෙයි. අර තියෙන්නේ ඒ ටික. මේ පල්ලෙහා පාරෙම යනකොට තියෙන ඒ ටික. අපි යන්නේ මෙන්න මේ පාරේ. අපි එනනම් යමු. ගයිස් දැන් අපි වෙනන්නේ අපේ කැරම් පූල් එක. මෙන්න මේක තමයි අපේ කැරම් පූල් එක. මේ ඔක්කොම එකම ආකෘතියකට වගේ තමයි හදලා තියෙන්නේ. මන් දන්නේ නැහැ ඇයි කියලා. ඔයාලට බලන හැම එකම නිකන් එකම වගේ පෙනෙයි. මේ බිල්ඩින් ටික විතරයි නිකන් අර වෙනස් විදිහට තියෙන්නේ. බලන්නකෝ අපි පරණ කැන්ටින් එක ගත්තා වුණත් ඒ හැම එකම අපේ පූල් එක ලයිබ්‍රරි එක මේ ඔක්කොම එකම විදිහට තියෙන්නේ. මම හිතන්නේ මොකක් හරි ස්ට්‍රක්චර් එකකට හදලා ඇති කියලා අපි හිතනවා. අපි දැන් යන්න හදන ඉතින් අපේ හොස්ටල් එකට. දැන් අපි කෑවා වලට vlog එකෙන් අපේ කැම්පස් එක පෙන්නුවා. ඉතින් දැන් අපි යනවා කෑවා අපේ හොස්ටල් එකට. මට හිතෙනවා මෙතන ඉඳන් පෙන්නනවා ඔක්කොටම වඩා හොඳට පේනවා කියලා. කවයි. මේ තියෙන්නේ අපේ ඩිපාර්ට්මන්ට් එකම තමයි. අපි කියන්නේ සිරියල් ලොකුටනේ. මේ මොනවද දාලා? හොට්ටම්. නෑ බං ඉතියේ මොනවද වන්නේ මේක. ඩිග්. දැන් කොයි වෙලාවෙ බලුවත් අපි දෙන්න කැමරාවකට වන්දනේ ජීවත් වෙන්නේ. ගයිස් මේ තමයි අපේ රීඩිම. එතනක් තියෙන්නේ ළමයින්ට වැඩ කරන්න පාඩම් වැඩ. එතකොට එක්සෑම් කාලේ ගොඩක් අය මෙතන වැඩ කරනවා. එතන අඳුර වැටිලා වගේ එතන තියෙන්නේ මේසු දාලා ළමයින්ට පාඩම් කරන්න බෙන්ච් තියෙනවා. එහෙම තමයි. ඉතින් අපි දැන් මේ ආවේ මේ පිටිපස්සේ ගේට් එක ළඟට තමයි දැන් අපි ආවේ. මෙතන තියෙනවා පිටිපස්සේ ගේට් එක. අපිට මේක පිටිපස්සේ ගේට් එක ගාව ඉඳන් අපිට හොස්ටල් එකට මුගක් ළඟයි. ඔව් හොස්ටල් ඒ කියන්නේ පිටිපස්සේ ගේට් එක ඇතුල් වෙනවත් එක්කම තමයි අපේ හොස්ටල්ස් තියෙන්නේ. මුලින්ම හම්බ වෙන අපේ බොයිස් හොස්ටල් එක. ඊට පස්සේ ගර්ල්ස් හොස්ටල් එක හම්බ වෙනවා. ඉතින් අපි දැන් යන් මෙතන නිකන් පොළොව පෙළිදියට. හරි මේ තමයි අපේ බොයිස් හොස්ටල් එක. ඊට පස්සේ එහා පැත්තෙන් තමයි අපේ ගර්ල්ස් හොස්ටල් එක පෙන්නේ. ඉතින් අපි කලින් බ්ලොග් එකෙන් ගෙනාවේ අපේ හොස්ටල් බ්ලොග් එක. ඉතින් ඔයාලා ඒකත් බලන්න. ඉතින් ගයිස් කිව්වත් වගේ දැන් අපි ඔන්න ආව අපේ හොස්ටල් එකට. මේ තියෙන අපේ හොස්ටල් එක. මේක ඔයාලට හුරු පුරුදු තැනක් නෙමෙයි වෙන්නේ. අපේ කලින් වීඩියෝස් බලපු අයට මේ හොස්ටල් බ්ලොග් එක බලපු අයට හොස්ටල් එක දැකලා තියෙනවා. විශේෂයකට තියෙන මේක රෙදි වහලා තියෙනවාද? මොකද දැන් යාළුවම ඉන්නවනේ. හරි දැන් ඉතින් අපි කැම්පස් එකෙන් පොඩි වීඩියෝ එකක් කරා. ඉතින් දැන් ඉතින් අපි මෙතනින් නවතිනවා. ඉතින් ආයෙ අලුත් vlog එකකින් අපි ඔයාලා හමු වෙනවා. බයි. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න ආදරේ. දැන් අපි ඉතින් අපේ හොස්ටල් එකට ඇවිල්ලා තියෙන්නේ. පිටිපස්සෙන් නම් පේන්නේ අපේ බොයිස් හොස්ටල් එක. ඉතින් අපි ඉන්නේ අපේ ගර්ල්ස් හොස්ටල් එකේ ඉස්සරහා. ඉතින් මේ තියෙන අපේ ගර්ල්ස් හොස්ටල් එක. ඉතින් දැන් අපි කැම්පස් එකේ පොඩි වීඩියෝ එකක් කරලා දැන් අපි ආවේ අපේ හොස්ටල් එකට. ඉතින් එහෙනම් අපි දැන් අපේ වීඩියෝ එක කරනවා. ඉතින් ආයෙත් අලුත් vlog එකකින් ඔයාලව හම්බ වෙනවා. ඉතින් අපිත් එක්කම ඉන්න. හරි එහෙනම් බයි. බයි.